අයර්ලන්තේ අම්බුලුවාව. අයිරම ගොඩ දැන් ඉන්නේ ලේක් ස්ලිප් වල. ඉතින් මම හොයාගෙන යන්නේ ලංකාවේ අම්බුලුවාවගේ ටව එකක් තමයි. ඉතින් කිලෝමීටර් එකක් විතර යන්න දෙන කමාරක් විතර. ගින් බලමු තැනට. අද නම් ඇවිත් ඉන්නේ අමුතුම තැනකට. ඉතින් ලංකාවේ අම්බුලුවාව වගේමයි. ඉතින් මේක හදලා තින්නේ 1743 දී මීටර් 22ක් උසයි. 22.25ක් උසයි. ඉතින් අන්න හරියෙන් තමයි තියෙන්නේ. පේනම දෙන්න ගින් බලමු ඉතින්. අර තියෙන්නේ ටව එක තමයි. ඉතින් මේ හරිය ටිකක් අමුතුයි. ඒක නිකන් දැක්ක ගමන් මතක් වෙන්නේ නිකන් අර රජ කාලේ සීන් ඒ වගේ තමයි. ළඟටම ගිහිල්ලා බලමු. අමුතු ප්ලේස් එකක් ඉතින්. ඉතින් මම මේ දවස්වල ඇවිත් ඉන්නේ ඩබ්ලින් නවට විතරයි. මොකද මේ අවුවත් කියන්නේ සාමාන්‍යයෙන් ඊට පායලා තිබුණත් සීතලයි ටිකක්. ඉතින් අප්‍රේල් වලින් පස්සේ තමයි හිතන් ඉන්නේ දුර යන්න. හෙලෝ අයිබෝවන්. ඉතින් කොහමද? ඉතින් මම අද ඉන්නේ ලේක් ස්ලිප් වල. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳන් එන්න විනාඩි 30ක් වගේ තමයි ගියේ බස් එකේ. ඉතින් මේ තියෙන්නේ The Wonderful Barn. corkscrew shape එකකට තමයි හදලා තින්නේ 1743 දී. ඉතින් මීටර් 22.25ක් උසයි. දැන් නම් මේ හරියම අතල්ලා දාලා තමයි තියෙන්නේ. ඉතින් මම හිතාගෙන ආවේ මේක උඩටත් යන්න පුළුවන් ඇති කියලා බලද්දි යන්න බෑ. මම පයින්නත් බැලුවා කොහේ මේ අස්සෙන් කොහෙන් හරි. ඊට පස්සේ තමයි දැක්කේ මේක මේ ගාඩා බලන් ඉන්න ඇත්තම CCTV තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක ටව එකක් නෙවෙයි මේක ගබඩාවක්. ඉතින් මේ වගේම තවත් දෙකක් තියෙනවා මෙතන. ඉතින් මම කොහොම හරි හිතන් ආවේ මේ ටව එක උඩටම නගින්න. ඉතින් ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් මම දැන් යන්න හදන්නේ කාසල් එකක් හොයාගෙන ලේක් ස්ලිප් කාසල් එක. ඉතින් මේ ළඟම තමයි තියෙන්නේ එකත්. ඉතින් මං හිතන විදියට කාසල් එකෙත් ඇතුළට යන්න විදියක් නැහැ. ඉතින් ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. එහෙනම් යමු. ඔයාලා කවුරුත් දන්නවා අයර්ලන්තේ ලොකු සාගතයක් ආවයි කියලා. අන්න ඒ සාගත සමයේ ධාන්‍ය වර්ග ගබඩා කිරීමට තමයි මේක හදලා තියෙන්නේ. අයර්ලන්තේ අදටත් නොනසී පවතින අපූර්ව නිර්මාණයක් තමයි මේ The Wonderful Barn කියන්නේ. ඉතින් ලේක් ස්ලිප් නගරයත් ආරම්භ වෙලා තියෙන වයිකින් ජනාවාසයක් ලෙසම තමයි. ඉතින් අද වෙනකොට අයර්ලන්තේ විශාලත්වයෙන් 30 වෙනි නගරය තමයි මෙන්න මේ ලේක් ස්ලිප් කියන්නේ. ඒ වගේම තමයි ලිෆී රිවර් එකයි රයි රිවර් එකයි දෙක එකට මුණ ගැසෙන්නෙත් මෙන්න මේ නගරයේදී තමයි. ඉතින් මෙතන ට්‍රේල් එකක් තියෙනවා. ඉතින් ඔයාලට යන්න පුළුවන්. මම නම් ගියේ නෑ. ඒ වගේම මෙතන චර්ච් එකක් තියෙනවා. ලේක් ස්ලිප් කාසල් එකට යන්න දියන්නේ මෙන්න මෙතනින් තියෙන හයිටම. ඉතින් මං හිතන්නේ ඒක හොටෙල් එකක් හරි මොකක් හරි වෙන්න ඕන. කාටවත් යන්න බෑ. යන්න බෑ කියලා අපි සැලනවද? නෑ. ඒකට තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. ඉතින් මම ඩ්‍රෝන් ෂොට් කිහිපයක් ගත්තා. ඉතින් ඒකත් දාන්න වීඩියෝ එකකින්. ඉතින් ඔයාලා බලන්න අනිවාර්යෙන්. එතකොට මේ තියෙන්නේ මේ ලේක් ස්ලිප් ඩෑම් එක. ඉතින් මේක හදලා තියෙන්නේ 1940 දී. මේව දකිද්දි ඉතින් මට අපේ රට මතක් වෙනවා. වෙලාවකට හිතනවා ඇත්තටම මම දැන් මේ ඉන්නේ ලංකාවේදී කියලා. ලේක් ස්ලිප් නගරයේ සුන්දර බලකොටුව ලේක් ස්ලිප් කාසල්. ඉතින් මේක ඉදි කරන්නේ 1172 දී නෝමන් නයිට්වරයෙකු වූ ඇඩම් ඩී හියර්ෆර්ඩ් කියන කෙනා විසින් තමයි. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරනවා වගේම අයර්ලන්තේ ඩේලි අප්ඩේට්ස් වලට ඉතින් අපේ Facebook page එකත් follow කරගෙන යන්න අනිවාර්යයෙන්. අයර්ලන්තේ ජීවත් වෙන්න කියාපු අපූර්වම පැත්තක් තමයි මෙන්න මේ ලේක් ස්ලිප් කියන්නේ. ඉතින් තවමත් population එක 16000ක් වගේ. එහෙනම් මං ගියා.